ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා රියෝ කසුන් YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මාෂල් යුනිවර්ස් season 1 එකේ episode 11යි episode 12යි. ඉතින් මේකෙන් season 1 ඉවර වෙනවා. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් දේවල් දෙක තුනක් කියන්න තියෙනවා. මාෂල් යුනිවර්ස් එකෙන් මම WhatsApp group එකක් ඇදුවා. ඉතින් ඒකට හැමෝම join වෙන්න. ඒකට තමයි මම මාෂල් යුනිවර්ස් එකේ fight scene නැත්නම් මට මේවයි කියන්න අමතර කරුණු මොනවා හරි එකක් තිබ්බොත් ඒවට දානවා. හරි ඔයාලට වීඩියෝ බලන්න අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ බලන්න අලුත් කෙනෙක් නම් ඉතින් ඔයාලට ප්ලේලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එකකින් ගිහිල්ලා ලේසියෙන්ම බලන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න කියලා. හරි එහෙනම් අපි නොකර කතා යමු වීඩියෝ එකට. හරි ඉතින් 11 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොට අපිට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කියනවා තව වෙයිටෝන් එක ෆයිට් එකට තියෙන තව දවස් 5යි කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කල්ටිවේට් කර ඉන්න ලින්ඩොන්ව. ඉතින් ලින්ඩොන් ගාව පොතක් තියෙනවා. ඉතින් මේකේ කරන්නේ මැන්ඩරීන් වලට යන QI නාලිකා විවෘත කරලා දෙන එක. ඉතින් මේ පොතේ ලින්ඩොන්ට දෙන්නේ සූමෙනවිය. මේ පොතේ තියෙන විදිහට ලින්ඩොන්ට එයා ගාව තියෙන QI නාලිකා 15ක් විවෘත කරගන්න පුළුවන්. ඉතින් මැන්ඩරින් වලට යන QI නාලිකා ගොඩක් විවෘත වෙනවා කියන්නේ අය කල්ටිවේෂන් ලෙවල් එකත් ගොඩක් ඉක්මනට වැඩි වෙනවා. ඒ කියන්නේ කල්ටිවේට් කරන වේගය වැඩි වෙනවා. ඉතින් කොහොම හරි ලින්ඩොන් එයාගේ ඇඟේ තියෙන QI නාලිකා 15ක් විවෘත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ලින්ඩොන් කල්පනා කරනවා ගල් ඩ්‍රෝනේ ගැන මට පරීක්ෂා කරලා බලන්නත් බැරි වුණානේ. ඉතින් ඒක පොඩ්ඩක් පරීක්ෂා කරා නම් හරි කියලා. ඊට පස්සේ ඉන්නේ පාරම්පරික ගල ඇතුලේ ඉන්න ලින්ඩොන්ව. ලින්ඩොන් දකිනවා එයාගේම ෂැඩෝ එකක් එයා ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා. එතකොට ලින්ඩොන් තේරෙනවා හරි දැන් ගල්ඩෝනේ පවර් එක ආපහු charge වෙලා තමයි තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ෂැඩෝ එකේ QI නාලිකා ගිහිල්ලා තියෙනවා. ඉතින් ලින්ඩොන් දැන්ට විවෘත කරලා තියෙන QI නාලිකා 15යිනේ. ඊට පස්සේ මේකේ QI නාලිකා 22ක් විවෘත කරලා තියෙනවා. ඉතින් මේක දැකපු ලින්ඩොන් කරන්නේ එතනට වෙලා ගිහිල්ලා QI නාලිකා 22ක් විවෘත කරගන්න එක. ඉතින් මේ ෂැඩෝ එක කියලා දෙනවා කොහොමද නාලිකා 22ක් විවෘත කරගන්නේ කියලා. නාලිකා 22ක් විවෘත කරගත්තට පස්සේ ලින්ඩොන් කරන්නේ එයා කලින් එපිසෝඩ් එක ගත්ත ඉන්දියන් පවුල එළියට ගන්න එක. ඊට පස්සේ ඒක එළියට අරගෙන ලින්ඩොන් කරන්නේ ඒකේ තියෙන පවර් එක අවශෝෂණය කරගන්න එක. ඉතින් අපිට පෙන්නනවා ලින්ඩොන්ගේ ශරීරයේ නාලිකා, ඒ කියන්නේ QI නාලිකා ආශ්‍රයෙන් මෙම පවුලේ බලය ගමන් කරන ආකාරය. හරි ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ ලින්ඩොන් ගැන හිතට ගමන් ඉන්න ක්වින්ටන්ව. ඊට පස්සේ ආවෝ ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ යුවෙන්ඩන් පෙත්තක් හදාගත්ත ලින්ඩොන්ව. ඉතින් මේ යුවෙන්ඩන් පෙත්තක් කියන්නේ ප්‍රාථමික ආත්ම අධිරයට යනකොට හදන පෙත්ත වලට මතක ඇති. ලින්ඩොන්ගේ සියා කියන්නේ ලින්ෂෙන් ටියනුවත් මේ වගේ පෙත්තක් හැදුවා. හැබැයි ලින්ෂෙන් ටියන් හැදුවේ තරු 4ක පෙත්තක්. ඉතින් ලින්ඩොන් හදන්නේ මේ වෙලාවේ තරු 8ක පෙත්තක්. ඉතින් ලින්ඩොන් කල්පනා කරනවා ඇත්තටම මෙම ඉන්දියන් පවුලව ගොඩක් බලවත්. ඒ හින්දා තමයි මට තරු 8ක පෙත්තක් හදාගන්න පුළුවන් වුණේ කියලා. ඊට පස්සේ ලින්ඩොන් කරන්නේ මේ යුවෙන්ඩන් පෙත්ත එයා ගිල්ලා ඒක බලය අවශෝෂණය කරගන්න එක. මේ නිසා ලින්ඩොන්ට පුළුවන් වෙනවා කොහොම හරි අවසානයේදී ප්‍රාථමික ආත්ම අවධිය දක්වා වර්ධනය වෙන්න. ඉතින් ප්‍රාථමික ආත්ම අවධියේ කොටස් තුනක් තියෙනවා. මුල්, මධ්‍යම සහ සම්පූර්ණ කියලා. ඉතින් ලින්ඩොන් දැන් ඉන්නේ මුල් අවධියේ විතරයි. එතකොට වෙයිටෝන් ඉන්නේ ඇඩ්වාන්ස් එකේ, ඒ කියන්නේ සම්පූර්ණ එකේ. ඉතින් වෙයිටෝන් පරාජය කරන්න ලින්ඩොන්ට 3rd level ස්පීඩ් මාස්ටර් කෙනෙක් වෙන්න වෙනවා. ප්‍රාථමික ආත්ම අවධියට ආවට පස්සේ ලින්ඩොන් එතනින් නැගිටලා යන්න හදනවා. එතකොට ලින්ඩොන්ගේ ආධ්‍යාත්මික මුද්‍රාවට දෙයක් දැනෙනවා. ඊට පස්සේ ලින්ඩොන් කරන්නේ ආපහු ආධ්‍යාත්මික මුද්‍රාවෙන් ආපහු කල්ටිවේට් කරන එක. මේ නිසා ලින්ඩොන් කොහොම හරි 2nd level ස්පීඩ් මාස්ටර් කෙනෙක් දක්වා උසස් වෙනවා. ඊට පස්සේ ලින්ඩොන් කල්පනා කරනවා ඇත්තටම අර ඇඹරුම් ගල්ලෙන් මම පුහුණු වෙච්ච එක නිසා තමයි මට ඉක්මනටම 2nd level ස්පීඩ් මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන් වුණේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති අර ඩියෝ කියන මීයා අරන් ගියපු තැන එතන තිබ්බ ගලට තමයි මෙයා ඇඹරුම් ගල කියලා මෙන්න කතා කරේ. හරි ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ ගවඝාතක තරඟයට දවස් 2කට කලින්. ඒ කියන්නේ ලින්ඩොන්ට තව තියෙන දවස් 2යි. ඉතින් අර ෆයිට් එකට කියන්නේ ගවඝාතක තරඟය කියලා. මට මං හිතන්නේ කියන්න බැරුණා ඕක. ඔය කලින්ම කියපු දවසේ කියන්නේ 7 වෙනි එපිසෝඩ් එකේ මට ඕක කියන්න බැරුණා මගේ මතක තියෙන්නේ. හරි ඊට පස්සේ අපිට පෙන්නන්නේ වංජින් වෙන්දේසියේ ඉන්න ලින්ඩොන්ව. ඉතින් සූමෙනිවියයි ලින්ඩොන්ව ඉන්නවා මෙතන එක මිනිස්සෙක් බලන් ඉන්නවා. ඉතින් මෙයා බ්ලඩ් ක්ලොට් ස්කෑන් එකකින් කෙනෙක්. ඊට පස්සේ ලින්ඩොනුයි සූමෙනිවියයි එතන පඩිපෙළෙන් උඩට යනවා. ඊට පස්සේ ලින්ඩොන් අහනවා මම කොහෙද එක්කන් යන්නේ කියලා. ඊට පස්සේ සූමෙනිවිය කියනවා ඔයා ඒ කෙල්ල දැක්කහම කවුද කියලා දැනගනී කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලින්ඩොන් ඒ කාමරයට ඇතුළට එනවා. ඊට පස්සේ එකපාරට එතන දුවන් එනවා ක්වින්ටන් දුවන් ඇවිල්ලා ලින්ඩොන්ව බදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මෙතන ක්වින්ටන් විතරක් නෙමෙයි ඉන්නේ. ලින්ඩොන්ගේ තාත්තයි ලින්ඩොන්ගේ සීයයි ඒ දෙන්නත් ඇවිල්ලා ඉන්නවා.
ලින්ඩොන් අහනවා එයාගේ සීයාගෙනෝ එයාගේ තාත්තගෙනෝයි ඔයාලා කවද්ද ආවේ කියලා. ඉතින් ලින්ඩොන්ගේ සීයා කියනවා අපි ඇවිල්ලා ටික දවසක් එනවා ඒත් ඔයාගේ වගාවට බාධාක් වෙයි කියලා අපි ඔයාලට කතා කරේ නැහැ කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ සීයා කියනවා ආය වන්දින් සංගමයට ස්තුතිවන්ත වෙන්න අපිට නවාතැන් පහසුකම් හිම ලබා දුන්නා කියලා. ඊට පස්සේ ලින්ඩොන් සුවමනීට ගරු කරලා කියනවා ඔයා අපිට ගැන සැලකිලිමත් වුණාට ගොඩක් ස්තුතියි කියලා. ඊට පස්සේ සුවමනීමේ ඔයගොල්ලෝ ගොඩකාරින්නේ හම්බුනේ ඒ හින්දා ටිකක් කතා කරගන්න කියලා එයා එතනින් එළියට යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලින්ඩොන්ලා ඇතුළු කට්ටිය කතා කර කර ඉන්නවා. ඊට පස්සේ ලින්ඩොන් අහනවා පවුලේ කටයුතු කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ සීයා කියනවා ඉතින් මම තමයි කළමනාකරණය කරන්නේ හින්දා ඔයාට ඒ ගැන කරදර වෙන්න කිසි දෙයක් නැහැ කියලා. ලින්ඩොන් කියනවා එයාගේ වෙයිටෝන්ගේ අතර තරඟේ මේ දැන්ටමත් යන් සිටියේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා මම කොහොම හරි ජයග්‍රහණය කරොත් අපිට යාන් නගරේ ස්ථාවර වෙන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ ශක්තිය පරීක්ෂා කරන්න වගේ ලින්ඩොන්ගේ සීයා කරන්නේ එයා ගාව තිබ්බ ස්කිල් එකක් යූස් කරන එක. ඒකට කියන්නේ ෆූ ස්පීඩ් පොයින්ට් කියලා. ඉතින් ඊට පස්සේ ලින්ඩොන් ඒක දැකලා ලින්නොත් ඒ ප්‍රහාරයම එල්ල කරනවා. ඊට පස්සේ මේකෙන් වෙන්නේ ලින්ඩොන්ගේ සීයාම ආපස්සට විසික් වෙන එක. ඉතින් ක්වින්ටන් කියනවා ලින්ඩොන් දැන් ඔයා සීයාට වඩා ශක්තිමත් නේ කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ සීයා කියනවා ඔයා තමයි මම දැකපු ලින් කෑන් එකේම ලාභ ප්‍රාථමික ආත්ම මට්ටමේ ඉන්න ලාභාර්ථම මාස්ටර් කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ සීයා කියනවා ඔයාගේ බලයේ වර්ධනය වෙලා තිබ්බත් වෙයිටොන් කියන්නේ අව탁සේරු කරන්න ඕන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා පරිස්සම් වෙන්න කියලා. ඉතින් ලින්ඩොන් කියනවා හරි මම පරිස්සම් වෙන්නම් කියලා. ඒ සීන් එක කට් කරලා අපිට පේන්නේ ගවඝාතක තරඟය පවත්වන ස්ථානය. ඉතින් මේක තියෙන්නේ යාන් සිටි එකේ. ඉතින් ලින්ඩොන් ඉන්නේ කොහොමද යාන් සිටි එකේනේ. හරි. ඊට පස්සේ අපිට පේන්නනවා ගවඝාතක තරඟයට ඇවිල්ලා ඉන්න ලින්ඩොන්ව. ඉතින් මෙතන ඉන්න හැමෝම කෑ ගහලා චිය කරන්නේ ලින්ඩොන්ට නෙමෙයි වෙයිටොන්ට. ඉතින් මේ ඉන්න කට්ටිය කියන්නේ ලින්ඩොන් පරාජය පිළිගෙන යන්න වෙයිටොන් ඉක්මනටම දිනනවා කියලා. අන් ඒ වගේ අදහස් තමයි මෙයාලා කියන්නේ. ලින්ඩොන් අහනවා සූමෙනවේගෙන් 100 ඇතුළු කට්ටිය ආරක්ෂිත තැනක ඉන්නේ කියලා. ඊට පස්සේ සූමෙනවේ කියනවා ඔව් ඒගොල්ලන්ට හොරු රහසේ මම සටන බලන්න තරම මම සූදානම් කරා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලන්ට පිට යන ක්‍රමයකුත් හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ වෙයිටොන්ව. හරි. ඊට පස්සේ අප පෙන්නනවා මෙතන සටනේ සංවිධානය කියන්නේ විනිශ්චය කරන කෙනා. ඊට පස්සේ එයා කියනවා මෙම තරඟයට එන්නේ බ්‍රත්කෝට් ස්ක්වෑන් එකේ වෙයිටොන් වගේම ලින් වංශයේ ලින්ඩොන් කියලා. ඊට පස්සේ ඒ දෙන්නටම වේදිකාවට ආරාධනා කරනවා. ඊට පස්සේ ඉස්ලාම් මෙතනට එන්නේ වෙයිටොන්. ඊට පස්සේ එතනට ලින්ඩොනොත් එනවා. ඉතින් අපිට දැන් පෙන්නනවා මේ සරණ දිහා බලාගෙන ඉන්නවා ලින්ඩොන්ලගේ පවුලේ කට්ටිය. ඉතින් මේගොල්ලන්ගේ ආරක්ෂාවට මෙතන වංචික සංගමයේ කෙනෙක් තියලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලින්ඩොන්ගේ වෙයිටොන්ගේ ෆයිට් එක. ඉතින් වෙයිටොන් එයාගේ පවර් එක එළියට ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති වෙයිටොන්ගේ පවර් එක. ඊට පස්සේ ලින්ඩොනුත් එයාගේ පවර් එක එළියට ගන්නවා. හරි. වෙයිටොන් කියනවා ඔයා ප්‍රාථමික ආත්ම අවධියට ආව නේද? ඒත් ඔයාලට මාව පරාද කරන්න බෑ. මොකද මම ඉන්නේ සම්පූර්ණ ප්‍රාථමික ආත්ම අවධිය කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කරට ෆයිට් කරගෙන ඉන්න ලින්ඩොන්ව. ඉතින් ලින්ඩොනුයි වෙයිටොන්ගේ ෆයිට් එක ලින්ඩොන්ට අවාසසහගත විදියට තමයි යන්නේ. මොකද ලින්ඩොන්ට වඩා පවර් එක වැඩි වෙයිටොන්ට. වෙයිටොන් ගහන ප්‍රහාර වලින් වෙන්නේ ලින්ඩොන් පිටිපස්සට විසිකලා යන එක. ඉතින් මෙහෙම විසිකලා ගියපු එක වෙලාවකදී ලින්ඩොන් වේදිකාවෙන් එළියට යන්න ඔන්න වෙන්න තිනකොට එයා එතන තිබ්බ තාප්පයක් වගේ එකක් කියන්නේ ආධ්‍යාත්මික බිත්තිය වගේ එකක් වදිනවා. ඉතින් වෙයිටොන් කියනවා මේක ගවඝාතක තරඟයේ ඉතින් මේක ඇතුළට ආවට පස්සේ ඉක්නේ මැන්නකම් සටන් කරන්න ඕනේ. ඒ හින්දා කාටවත් මෙතනින් එළියට යන්න බැරි වෙන්නේ මෙතන මානසික බාධකයක් දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ වෙයිටොන් අහසට පැනලා බ්‍රෝකන් කිල් ෆිස්ට් කියලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් ඒකෙන් එයාගේ අත වගේම තවත් ගොඩක් අතවල් මෙවලා මෙතන ෆයිට් කරන් ලින්ඩොන්ට එහා පැත්තට එනවා. ඉතින් ලින්ඩොන් කොහොම හරි මේකෙන් අමාරුවෙන් බේරෙනවා. ඉතින් ලින්ඩොන්ගේ ඇස් දෙක යන වේගය වලට පේන්න වැදිනේ මේ දෙන්නගේ අතර ෆයිට් එකේ ස්පීඩ් එක. හරි. ඊට පස්සේ වෙයිටොන්ගේ ප්‍රහාරය අමාරුවෙන් හොයාගත්ත ලින්ඩොන් කරන්නේ වෙයිටොන්ගේ අතයි ලින්ඩොන්ගේ අතයි එකට ස්පර්ශ වෙනවා. ඊට පස්සේ කොහොම හරි ලින්ඩොන් ප්‍රහාරයක් එල්ල කරන්න වෙයිටොන්ට පුළුවන් වෙනවා. ඊට පස්සේ වෙයිටොන් ඔයා මට ගැලපෙන්නේ නැහැ ලින්ඩොන් කියලා ලින්ඩොන්ගේ පැත්තට දුවගෙන යනවා. ඊට පස්සේ ලින්ඩොන් කරන්නේ යාගේ ස්පීඩ් කර්ස් ටික එළියට ගන්න එක. කර්ස් කිව්වේ ෂාප් නෙමෙයි ක්‍රස් ඉන්නේ. හරි. ඊට පස්සේ ඒ ස්පීඩ් ක්‍රසින් වලින් ලින්ඩොන් කරන්නේ ආපහු පළවෙනි 7 වෙනි එපිසෝඩ් එකේ විදිහට අහසට යන එක. ඉතින් ලින්ඩොන් ඊට පස්සේ එයාගේ මානසික ශක්තිය ඝනීභවන ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේක ඔයාලට මතක ඇති මේක කියලා දුන්නේ ඩියෝ. ඉතින් මෙතන ඉන්න යන්ෂුවන් පුදුම වෙනවා දැන් ලින්ඩොන් සෙකන්ඩ් ලෙවල් ස්පීඩ් මාස්ටර් කෙනෙක් කියලා. ඊට පස්සේ මෙම ලින්ඩොන්ගේ ප්‍රහාරයට තර්ඩ් ලෙවල් ස්පීඩ් මාස්ටර් කෙනෙක්ගේ පවර් එකක් තියෙනවා කියලා මෙතන ඉන්න යන්ෂුවන් කියනවා. ඊට පස්සේ වෙයිටොන් මැරියන් කොල්ලා කියලා
බෙදුණු පාම් දහසක් කියන එයාගේ ශක්තිමත් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේකට සූමනිම කියනවා මෙම ප්‍රහාරයෙන් වෙයිටෝන් එකපාර ප්‍රාථමික ආත්මාදයේ ඉන්න පුද්ගලයන් 3 දෙනෙක් මැරුවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ වෙයිටෝන්ගේ ප්‍රහාරයයි ලින්ඩෝන්ගේ ප්‍රහාරයයි එකට ගැටෙනවා. ඉතින් මේ දෙක කරට කර වගේ ගියාත් ලින්ඩෝන්ගේ මානසික ශක්තියේ ප්‍රහාරය කියන්නේ තියුණු වෝල් වේව් එකේ පවර් එක වැඩි කියලා පෙන්නනවා. ඊට පස්සේ වෙයිටෝන් අවසානයේ පරාජය වෙන්න ඕන්න මෙන්න වගේ ඉන්නකොටම අපිට පෙන්නනවා ලින්ඩෝන්ගේ පවුලේ ආරක්ෂාවට තියලා තිබ්බ ඒ පුද්ගලයා එයාගේ ස්පීඩ් පවර් එකෙන් එයාගේ ස්පීඩ් කසින්නයක් එළියට ගන්නවා. ඊට පස්සේ එකපාරට පිපිරීමක් වෙලා එළියට විසික් වෙච්ච ලින්ඩෝන් තමයි අපිට පෙන්නන්නේ. ඉතින් මෙතන ඉන්න වටේ ඉන්න කට්ටිය කල්පනා කරනවා ලින්ඩෝන් දිනන්න වගේ අවස්ථාවක් තිබ්බා. හැබැයි එයා කොහොමද එකපාරට මෙහෙම විසික් වුනේ කියලා. ඊට පස්සේ ලින්ඩෝන් ගාවට ඇවිදගෙන වෙයිටෝන් කියනවා මම ඇත්තටම මේක සැලසුම් කරේ ඔයා පැනලා ගියොත් ඔයාව මෙතන තියාගන්න කියලා. හැබැයි මම හිතුවේ නෑ ඔයාව පරාජය කරන්න මට මේක ප්‍රයෝජනෙට ගන්න වෙයි කියලා. ඉතින් මේ වෙයිටෝන් අදහස් කරේ ඒ වෙලාවේ එතන හිටපර ආරක්ෂා කරන මිනිස්සයා ඉන්නවනේ. ඒ මිනිස්සයා ක්වින්ටන්ව දැන් අල්ලගෙන තමයි ඉන්නේ. ඒ හින්දා තමයි ලින්ඩෝන්ගේ ප්‍රහාරයේ බලය දුර්වල වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මිනිස්සයා කියනවා කවුරු හරි තව අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් මේ ක්වින්ටන්ව මල්ල දානවා කියලා. ඉතින් මේකට ලින්ඩෝන්ගේ 100ටයි ලින්සියාවටයි කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ලින්ඩෝන් ප්‍රහාරයක් එල්ල කරන්න හදවත් වෙයිටෝන් එක නවත්තලා කියන්නේ හැබැයි මෙයා ගෝවින්ට වඩා බලෙන් අඩුයි තමයි. ඒ වුණාට ඔයා එතන කලබලයක් කරන්න හැදුවොත් බැරි වෙලාවත් ක්වින්ටන්ගේ මූණේ කැඩලක් එහෙම ඉතුරු වුණොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ හින්දා ලින්ඩෝන් එතන නවතිනවා. ඊට පස්සේ අඩියක් දෙකක් පිටිපස්සට ලින්ඩෝන් තියෙනවා. ඊට පස්සේ ලින්ඩෝන් කියනවා මම උඹව මරලා දානවා කියලා. හරි ඒකත් එක්ක 11 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි ඉතින් 12 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොටත් අපිට පෙන්නන්නේ ගවඝාතක තරංගය. වෙයිටෝන් ලින්ඩෝන් කියනවා ඔයා ඇත්තටම දැන් ශක්තිමත්. ඒත් ඔයාගේ දුර්වලතාවයත් එක්ක මාත් එක්ක සටන් කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද ලින්ඩෝන් කියලා. ඊට පස්සේ ලින්ඩෝන් කියනවා මේක ඇත්තටම දිවන්ත සරණක්. ඔයා ඇත්තටම දිනන්න පාවිච්චි කරේ නින්දිත ක්‍රමයක් කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මීදුම ඇතුලේ වෙච්ච දේ. එතකොට වෙයිටෝන් පෙරදීගෙන යන තමයි මේ වෙලාවේ හදන්නේ. එතකොට වෙයිටෝන් එතන ඉන්න ක්වින්ටන් ගාව ඉන්න මිනිස්සයා දිහා බලනවා. ඉතින් මේ මිනිස්සයා කියන්නේ ක්වින්ටන්ට පිහිය තියෙන එක. ඒ හින්දා ඒකෙන් අවධානය කැඩිච්ච ලින්ඩෝන් එතනින් විසික් කළා යනවා. ඒක තමයි අර වෙලාවේ දුම ඇතුලේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ සූමනිවිය මෙතන ශ්‍රී මහත්තයත් එක්ක කතා කරනවා මම ඇත්තටම නොසලකිලිමත් වුණා. මම කට්ටියත් එක්ක ගිහිල්ලා යා බේර ගන්නම් කියලා. ඊට පස්සේ ශ්‍රී මහත්තයා කියනවා නොසලකිලිමත් වෙන්න එපා. අපි මේ වෙලාවේ බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන ඉන්න යන්ෂුවන් කියනවා හරි මම ඒක ගැන බලා ගන්නම් කියලා. ඉතින් වෙයිටෝන් ලින්ඩෝන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න එයාගේ බලය එකතු කර ගන්නවා. ඉතින් මේක දැකපු ක්වින්ටන් කියන්නේ සහෝදරයා මාව ගැන හිතන්න එපා. ඔයා එයාත් එක්ක ෆයිට් කරන්න. මම මරන්නත් කමන්නේ කියලා. ඊට පස්සේ ලින්ඩෝන් හිතනවා මම කෑලි වලට කැපුණාත් ක්වින්ටන්ව බේර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ වෙයිටෝන් එයාගේ ප්‍රහාරය වෙන බෙදුණු පාම් දහසක් කියන ප්‍රහාරය එල්ල කරනවා. ඉතින් මේ ප්‍රහාර වලින් ලින්ඩෝන් බේරගෙන ගියාත් අවසානයේ එකක් වැද්දා ලින්ඩෝන්ට පිටිපස්සට විසික් කරන්න යනවා. ඊට පස්සේ ලින්ඩෝන් සිහිය නැතුව වගේ වැටලා ඉන්නවා. ඉතින් එයාට කලින් වෙච්ච ෆයිට් දෙක තුනක් මේ වෙලාවේ මතක් වෙනවා. අර ගෝවින් එක්ක වෙච්ච ෆයිට් එක වගේ ඒවා. ඊට පස්සේ ලින්ඩෝන් කරන්නේ අමාරුවෙන් නැගිටින එක. නැගිටින ගමන් ලින්ඩෝන් හිතන්නේ ට්‍රාන්ස්ෆෝර්මින් ස්පීඩ් ඉනිකඩුවක් පාවිච්චි කරලා මට මේ මානසික බාධකේ බිඳලා ක්වින්ටන් ගාව ඉන්න මනුස්සයර ප්‍රහාරයක් එල්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ වෙයිටෝන් ආවව එයාගේ අර කලින් එල්ල කරපු ප්‍රහාරෙම එල්ල කරනවා. ඉතින් ලින්ඩෝන් කරන්නේ එයා ඒකෙන් ආරක්ෂා වෙන එක. ඊට පස්සේ වෙයිටෝන්ගේ ප්‍රහාරය නිසා ලින්ඩෝන්ගේ ස්පීඩ් වේව් එක කැඩලා ගිහිල්ලා කුඩු වෙලා යනවා. ඉතින් මේ කුඩු වෙච්ච ඒවා ටික ලින්ඩෝන් කරන්නේ ට්‍රාන්ස්ෆෝර්මින් පරිවර්තන ඉනිකඩු බවට පත් කරන එක. ඉතින් ඒ ඉනිකඩු වලින් වෙයිටෝන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරය වැදිලා වෙයිටෝන් එතන බිමට වැටෙනවා. ඊට පස්සේ ඒ ඉන්දිකඩු ටික ගිහිල්ලා වදින්න අර මානසික බාධකයට. ඉතින් මානසික බාධකයේ වැද්ද කොහොම හරි අවසානයේ එකක් මානසික බාධකයේ හිල් කරගෙන යන්න සමත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්නනවා අර ක්වින්ටන්ව අල්ලන් ඉන්න මිනිස්සයාත් ක්වින්ටන්ට ප්‍රහාර දෙන්න හදනවා. ඉතින් ක්වින්ටන්ට ප්‍රහාර දෙන්න කලින් කොහොම හරි ලින්ඩෝන්ගේ අර මානසික ඉන්දිකඩුව ගිහිල්ලා වදිනවා. ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න ලින්සියාව ගිහිල්ලා කරන්නේ ඒ මිනිස්සයාට සිහිය නැති වෙන ප්‍රහාරයක් එල්ල කරන එක. ඊට පස්සේ මෙතෙන්ට මාස්ටර් යානුත් එනවා. ඉතින් ලින්ඩෝන් ඇවිල්ලා අහනවා ඔයාලා හොඳින් නේද කියලා. ඊට පස්සේ ලින්ඩෝන්ගේ සීයා කියනවා ඔව් අපි හොඳින් කියලා. මේ අතරතුරේදී ආපහු සීයා ආපහු අර මනුස්සයා කරන්නේ ක්වින්ටන් මැරියන් කියලා ප්‍රහාරයක් එල්ල කරන එක. ඉතින් මේක දැකපු මාස්ටර් යන්ෂුවන් කරන්නේ ඒ ප්‍රහාරය ආපහු ඒ මනුස්සයාට වද්දන එක. ඉතින් මේ අතරතුරේදී ආපහු සීයා ආපහු
වේට් ඔන් කරන්න ලින්ඩොන්ට ප්‍රහාරයක් එල්ල කරන එක. ඉතින් මේ ප්‍රහාරයෙන් ලේසියෙන්ම බේරෙන්න ලින්ඩොන්ට පුළුවන් වෙනවා. ඊට පස්සේ ලින්ඩොන් එයාගේ ආශ්චර්යමත් මුද්‍රාව ක්‍රියාත්මක කරනවා. ඉතින් ලින්ඩොන්ට ප්‍රහාරයක් එල්ල කරන්න වේට් ඔන් කරන්නේ මම ඔයාව අද මරනවා කියලා වේට් ඔන්ගේ උපරිම ශක්තිය එළියට අරගෙන ඊට පස්සේ ලින්ඩොන් දිහාට හයියෙන් දුවගෙන ඇවිල්ලා එයා පොළොවට පහරක් ගහලා උඩ පනිනවා. ඊට පස්සේ වේට් ඔන් ප්‍රහාරයක් එල්ල කරනකොටම ලින්ඩොන් ආශ්චර්යමත් මුද්‍රාවේ හතරවෙනි අධීරය කියලා වේට් ඔන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. වේට් ඔන්ගේ ලින්ඩොන්ගේ ප්‍රහාර දෙක එකට කළා මෙතන ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙතන දූවිලි මැද්දෙන් ලින්ඩොන් එයාගේ ස්පීඩ් ක්‍රසින් එකක් ආධාරයෙන් පිටිපස්සට විසික් වෙන එකේ ප්‍රහාරයේ වේගය අඩු කරගෙනම ඉන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ දූවිල්ල ඉවර වුණාම වේට් ඔන් එතන දන ගහගෙන වගේ ඉන්නවා. ඉතින් ලින්ඩොන් වේට් ඔන්ට කියනවා ඔයා අපේ වංශය විනාශ කරන්න ඕන වුණා. ඔයාට අපිව නැති කරලා දාන්න වුණා. අවසානයේදී ඔයාට මගේ නංගිටත් කරදර කරන්න ඕන වුණා. මම ඔයාට සමාව දෙන්නේ නැහැ කියලා වේට් ඔන්ට එයාගේ ස්පීඩ් ක්‍රසින් වලින් පහර දීලා වේට් ඔන්න මෙතන ඝාතනය කරලා දානවා. ඉතින් මේක දැක්ක වේට් ඔන් එක මනුස්සයා ලින්ඩොන්ට පහර දෙන්න හදනකොට එතන ශ්‍රීමහත්තයා මැදට පනිනවා. ඊට පස්සේ මේ යූ කියන එක්කෙනා මෙතනින් යනවා. ඊට පස්සේ අපිට වෙන්නන්නේ යාන් නගරේ ස්ථාවරලා ඉන්න ලින්ඩොන්ලා ඇතුළු කට්ටිය. ඉතින් මෙතන යාන් නගරේ මෙයාලා පිළිගන්නේ ඉතින් ශ්‍රීමහත්තයා එහෙම ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ තීන නැහැ. ඊට පස්සේ ආය අපිට පෙන්නනවා යන්ෂුවන් එක කතා කර ඉන්න ලින්ඩොන්ව. ඉතින් මේකේ එයාලත් වැදගත් දෙයක් කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ලිල්ලන් ටියන්ව. ඉතින් ලිල්ලන් ටියන්ගේ පව එක පේනවනේ කන්දක් පෙරලෙන්න ප්‍රහාරයක් කළ කරනවා. මට මතක විදිහට නම් මෙයා ඉන්නේ බල ශක්ති නිර්මාණය කිරීමේ අධීරයේ. හරි. ඊට පස්සේ ලිල්ලන් ටියන් මෙතන එනවා පණිවිඩයක්. ඒ පණිවිඩයේ තියෙන්නේ නිර්වාණ අවධියේ ශක්තිමත් මිනිස්සෙක්ගේ සොහනක් තියෙනවා කියලා. හරි. ඊට පස්සේ මේ සීන් එක කට් කරලා තව දෙනක් පෙන්නනවා. ඉතින් මෙතන එනවා ලස්සන කෙල්ලෙක්. ඉතින් මෙයාටත් හම්බෙනවා අර ලිල්ලන් ටියන්ට හම්බුනා වගේ පණිවිඩයක්. ඉතින් මේ පණිවිඩයේ තියෙන්නේ තරකමයි නිර්වාණ මට්ටමේ ස්වාමියෙක්ගේ සොහනක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ සීන් එකත් එක්ක මාෂල් යුනිවර්ස් සීසන් 1 එකේ 12 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙන කලින් මේ ටිකත් අහලා ඉන්න. ඉතින් මේකේ ප්‍රධාන චරිතය වෙන ලින්ඩොන්ගේ කෙල්ල තමයි ලින් ක්වින්සු. ඉතින් යා ඉන්නේ මේ නිකායේ. ඉතින් ලින් ක්වින්සු ඉන්නේ සුපිරි නිකායේ. ඒ කියන්නේ ඒක සුපිරි නිකායක් කියන්නේ ඒක ඉන්නේ අඩුම් ඒකේ සහභාගී වෙන්න තියෙන අඩුම් බල මට්ටම තමයි නිර්වාණ මට්ටම. ඉතින් රාජවංශ 100ක් තියෙනවා ලින්ඩොන්ගේ ලෝකේ. ඉතින් මේ රාජවංශ 100 යාන් රාජවංශේ. ඉතින් ලින්ඩොන්ලාගේ රාජවංශය වගේ ඒ කියන්නේ ඊටත් වඩා බලවත් රාජවංශ ගොඩක් තියෙනවා. ඉතින් මේ සුපිරි නිකායක ඉන්න එක පුද්ගලයෙක්ට පුළුවන් මේ වගේ රාජවංශයක් ඇසිවිය හෙන්සලෙන් විනාශ කරලා දාන්න. හරි. ඉතින් වීඩියෝ එක ඉවර වෙන කලින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ සීසන් 2 එක නම් ටිකක් බෝරින්. ඒ හින්දා සීසන් 2 එක විනාඩි 10ක 15ක වගේ චූටි වීඩියෝ එකකින් සම්පූර්ණයෙන්ම ගේන්න දෙපාද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාලා තිබ්බේ නැත්නම් ඉතින් මම සීසන් 2 එක සම්පූර්ණයෙන්ම ගේන්න ඕනේ කියලා තමයි හිතන්නේ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.